මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍ය නැහැ. ඔබතුමාගෙන් උපදෙස් අපිට අවශ්‍ය නැහැ අපේ පක්ෂේ විනය පවත්වාගෙන යන විදියට. ඇමතිවරයෙක් රේන්ජ් එකක් පදිනවා. වසන්ත සමරසිංහ ඇමතුමා. වසන්ත සමරසිංහ ඇමතුමා පදින්නේ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. යුතු වාහන අපි පාවිච්චි කරනවා. ඒක ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. වාහන මාධ්‍යවල තියෙනවා කැප් පදිනවා. හැබැයි ඔබතුමිය දීලා නැහැ කියලා වගකීමෙන් කියනවා. ඔබතුමිය මේ රටේ අගමැතිතුමිය හැටියට ඔබතුමිය මේ ප්‍රභාවේදී කියන වගකීමෙන් කියන කතාව මම පිළිගන්නවා. රේන්ජ් රෝවර් මාධ්‍යවල ගෙවල් ඇස්සේ තියෙනවා කැප්. රේන්ජ් රෝවර් ඇමතිවරයෙක් පදිනවා මේ පාර්ලිමේන්තුවේ. ඇමතිවරයෙක් රේන්ජ් රෝවර් එකක් පදිනවා. රේන්ජ් රෝවර් එකට වියදම V8 එකට වැඩිය වියදම. V8 පදින්න රේන්ජ් රෝවර් පදිනවට වැඩිය. පදිනවා ඇමති කෙනෙක්. ඇමතිගේ නම කියන්නේ නැහැ මම. හරිද ඊළඟ එක. මං අහන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ වාහන දීලා නැහැ කියලා නම කියන්නද? වසන්ත සමරසිංහ ඇමතුමා. වසන්ත සමරසිංහ ඇමතුමා පදින්නේ. ඔන්න ඇමති. අහන්න නම කියපු හින්දා කිව්වා. ඊළඟ එක. ඔබ ඊළඟ මගේ අතුරු ප්‍රශ්නේ. ඉන්න මන්ද. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ පොඩ්ඩක් ඉඳ දෙන්න. මෙන්න මේ වාහනේ. මේ සමාජ මාධ්‍ය ගියේ. PH 12.8. මේක සංචාරක අමාත්‍යාංශයේ දැන් මම බලුවා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ලියාපදිංචි කරලා තියෙනවා. මේක ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඕගොල්ලෝගේ නම කියන්නේ නැහැ. Facebook ජන ඔක්කොගෙම ගියා. මේ වල්ලා දිනවා. බණ්ඩාරවැල පුණාගල වත්තේ වල්ලා දිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. හැබැයි මේ 12.8 මේ ආණ්ඩුවට හොඳ නැහැ. මේක මේ මම Facebook එකකවත් මම ජීවිතේට Facebook ෂෙයා කරන්නෙත් නැහැ, කමෙන්ට්ස් දාන්නෙත් නැහැ. මගේ Facebook එක ආපු එක නෙවෙයි සමාජ මාධ්‍ය හැමතැනම තියෙනවා. 12.8 ඕගොල්ලෝගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මේ තියෙන්නේ වල්ලා දිනවා. මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍ය නැහැ. ඔබතුමාගෙන් උපදෙස් අපිට අවශ්‍ය නැහැ අපේ පක්ෂේ විනය පවත්වාගෙන යන විදියට. ඔය ඔබතුමා ඕක මට දෙන්න අපි ඒක හොයලා බලන්න. එවන්න අපි හොයන්න. ගරු මන්ත්‍රීතුමා දෙවෙනි ප්‍රශ්නය අහන්න. දෙවෙනි ප්‍රශ්නය අහන්න. ඒක හොයලා බලන්න. දෙවෙනි ප්‍රශ්නය. ගරු කතානායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නය බොහොමත් ස්තුතියි. දැන් ඔබතුමිය අග්‍රාමාත්‍යතුමිය ඔබතුමිය අද මේ සභාවට පැවසූ පිළිතුර නිවැරදි පිළිතුරක් කියලා කිසිසේත්ම අපිට පිළිගන්න බෑ. ඔබතුමිය අද බලන්න මේ පාර්ලිමේන්තුවේ ගේට්ටුව ගාවට ඔබතුමියට කවුරු හරි නිලධාරියෙක් පත් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මාදිවල නිවාස සංකීර්ණයේ කවුරු හරි නිලධාරියෙක් පත් කරන්න පුළුවන් නම් මේ CCTV කැමරාවලත් බලලා ඔබතුමිය ඉතා පැහැදිලිවම මේ තේරුම් ගන්න අද රජයේ අපිට නම් පේන හැටියට අර ගෝල් ෆේස් එකේ පෙන්නපු වාහනවල භාගයක් වාහනට ඉන්නේ මෙතන ඉන්න മന്ത്രിවරුන් පාවිච්චි කරන්නේ. හරිද? ඒකින්ද හැම മന്ത്രിවරයෙක්ටම ඒ කටයුත්ත වෙලා තියෙනවා. ඒකින්ද ඔබතුමියවත් නොමග ගෑවලද මන් දන්නේ නැහැ. මං හිතන්නේ. ඒකින්ද ඉතා පැහැදිලිව මේ ගැන පරීක්ෂණ ඔබතුමියලා ආවේ මේව අයින් කරනවා කියන එකනේ. මේව අයින් කරනවා කැන්ටින් වානවා කිව්ව දේවල් එකක්වත් නැහැ. පොඩ්ඩක් කැන්ටිම දිහාත් ගිහිල්ලා බලන්න. කැන්ටිම දිහා ගිහිල්ලා බලන්න. ගරු මන්ත්‍රීතුමා. ඒකින්ද කරුණාකරලා මේ ගැන පරීක්ෂණයක් ගරු කතානායකතුමනි අපේ මන්ත්‍රීවරුන්ටවත් අපේ ඇමතිවරුන්ටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වාහන නැතුව හෝ වාහන පාවිච්චි කිරීමට අපේ අකමැත්තක් නැහැ. ඇමතිවරුන් අපි සියලු දෙනාටම වාහන අපි අමාත්‍යාංශ වලින් ලබාගෙන තියෙනවා. නමුත් මම මේකත් කියන්න කැමතියි ගරු කතානායකතුමනි. මමත් ඇතුළුව අපි අමාත්‍යාංශ වලට ගිහිල්ලා බලනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් තිබ්බ වාහන මොකද අපිට ඕන වුණා ඒවා අර ලක්ෂරි ඒවා නැතුව ෆුවල් ඉකොනොමික්ලි ෆුවල් පාවිච්චි කරන්න පුළුවන් පරිසරයට හානි නොවන පරිසරයට අඩුම හානියක් තියෙන වාහන තෝරගන්න අපි යනකොට ඒවයි වාහන ඔක්කොම තිබ්බේ V8 Benz BMW වැනි වාහන තමයි වැඩිපුර තිබ්බේ. ඒකට ඒ නිල වශයෙන් අපි අපිට ගත යුතු වාහන අපි පාවිච්චි කරනවා. ඒක ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඕනනම් මෙතුමාට පෙන්නන්නම් මගේ අමාත්‍යාංශය සහ අගමැති කාර්යාලය තුල මේ අපි හිටපු මාස 3 තුල වියදම ෆුවල් වියදම කොච්චර අඩු වෙලා තියෙනවද කියලා. මාසිකව ගිය 2024 මම බැලුවා ඒ සංඛ්‍යාලේඛන. මටත් ඕන වුණා බලන්න. ඒ කාලය තුල 24 නොවැම්බර් මාසේ වෙනකන් අපි වැඩ බාර ගන්න කාලය වෙනකන් ඒ කාලය තුල මාසික වියදම ෆුවල් වලට විතරක් එක මාසයකට 3.24 මිලියන් ඇවරේජ්. මම වැඩ බාර ගත්තයින් පස්සේ මේ වියදම මිලියන 1කට අඩුවට අපි පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා.